අයිබන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ CTS senior citizenship FD පිළිබඳව. ගොඩක් කට්ටියට තියෙනවා දැන් වයසක කට්ටිය ඇත්තටම සමහරවිට බැංකුව වලට යන්න බැරි වෙන්න පුළුවන් කොහොමද FD rate සම්බන්ධයෙන් අහගන්න කියලා. මම කියන්නේ අවුරුදු 5යි කීයක් දැම්මත් හොඳයිද කියලා. දැන් මහා බැංකු මෙහෙමයි. මහා බැංකු නියාමනයේ යටතේ පවතින බැංකු පද්ධති මේ තමයි හොඳ කොමගේ බැංකු නියමනයට පත් වෙනවා. වැඩි පොලි අනුපාතයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාමාන්‍යයෙන් 0.5ක් සහ 100%ක් වැඩියෙන් හම්බෙනවා හැම FD එකකටම වඩා. ඒක තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒක බැංක් මැනේජර්ත් එක්ක කතා කරලා තමයි පුළුවන්. මොකද එයාට අප්‍රූවල් අරන් කරන්න පුළුවන්. අප්‍රූවල් දීලා තියෙනවා. ඊට පස්සේ විශ්‍රාම දීවි මාසිකව සාමාන්‍යයෙන් මෙහෙම ඉස්සරහට වඩා ගන්න බෑ. නමුත් ගන්න පුළුවන්. මාසිකව වේතනය. අපි කතා කරොත් වසර 5ට වඩා වසර 1 ඉස්සලාම බලමුකෝ. ඉස්සලාම ලංකා බැංකුවේ 11%ක් තියෙන එකක් තිබ්බා. ඒක දැනට හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා මටත් දැනට ඔගොල්ලෝ අහලා බලන්න ඕනේ. මොකද 11%ක දෙන එකක් තිබ්බා. දැනට අනිත් බැංකු ගත්තොත් සීලම් බැංකුවේ 8.5ක් ගෙවනවා, සම්පත් බැංකුවේ 8.25ක් ගෙවනවා, HMB බැංකුවේ 8ක් ගෙවනවා, කමර්ෂියල් බැංකුවේ 8යි. මේවා කල්පිරීමේදී. ඒ කියන්නේ අවුරුද්දේ අවසානයේ තමයි ඔයගොල්ලන්ට පොලි හම්බෙන්නේ. ඔයගොල්ලන්ට මාසපතා පොලි ගන්න ඕන නම් මේ 8.25ක් හෝ 8 වෙන්න පුළුවන්. පොඩ්ඩක් අඩු වෙනවා. ඒකෙන්ද ඒක හොඳට පද්ධතිය මාසපතා ගන්නවා නම්. රයිට්. එතකොට සාමාන්‍ය අවම තැන්පතුව කීයක් ඕනද කියලා ගත්තොත් සම්පත් බැංකුවේ 25000ක් ඕනේ ඕනම තැන්පතුවකට. කමර්ෂියල් බැංකුවේ 10000යි, NSB බැංකුවේ 1000යි. ඒක තමයි විශේෂත්වය. හැම වෙලෙම පීපල්ස් බැංකුවේ 5000ක් ඕනේ. POC එකේ 10000ක් ඕනේ. හරි. එතකොට ලංකාවේ ලොකුම බැංකුව ගත්තොත් එහෙම BOC බැංකුව ගොඩාක් ඇසෙට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් මේ හැමෝම තැන්පත් කරන්නේ සාමාන්‍යයෙන් රජයේ කට්ටියගේ ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ මේක තැන්පත් කරන්න තමයි. එතකොට පීපල්ස් බැංකුව, BOC බැංකුව, NSB එක අර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඒ කියන්නේ රජයේ වගේ කියනවා. එතකොට RDB බැංකුවත් එහෙමයි. ඊට පස්සේ දිවෙන පුරා ශාඛා ජාල තියෙනවා. දැන් සමහර කට්ටිය ඉන්නවා දන්නේ රජයේ බැංකු තුන මොකක්ද කියලා. පෞද්ගලික අංශය ගත්තොත් හොඳම තියෙන්නේ සම්පත් බැංකුව තියෙන, කමර්ෂියල් බැංකුව, HMB බැංකුව. ඒ තුන තියෙනවා. ඊට පස්සේ කෙලින්ම තියෙන අවුරුදු 5 එක ගත්තොත් සාමාන්‍යයෙන් සම්පත් බැංකුව 11%ක් ගෙවනවා. පීපල්ස් බැංකුව 10.75ක් ගෙවනවා. කමර්ෂියල් බැංකුව 11%යි. NSB 7.75යි. BOC 11%යි. එතකොට මෙහෙම ගත්තොත් ඔයගොල්ලෝ 5 years එකපාර දාන්නත් පුළුවන්. ඒකත් හොඳ වැඩක්. මොකද දැන් 5 years එකපාර දාන්න කියන්නේ අර රේට් එක වැඩි වුණානේ 25%ෙම NDB මතකද ඒ කාලේ. එතකොට අවුරුදු 5ම දාලා තිබ්බනම් වැඩේ ගොඩ අර ගාණක් හම්බෙනවා. ඒකයි ඒ වෙලාවෙ හැටියට ඒගොල්ලන්ට ඒ අවස්ථාව හම්බුණා. මේක තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තියෙන්නේ. මේක හැම වෙලෙම මේ FD දැන් මං කියනවාම නෙවෙයි, FD එක දාන්න යන්න කලින් මේ රේට් ඩබල් චෙක් කරගන්න. මාත් මේ රේට්ස් ඉන්ටර්නෙට් එකෙන් එතකොට බැංකු වලට කතා කරලා තමයි අහන්නේ. සමහර විට වෙනස් වෙනවා ගියපුවා. දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අහන වෙලාවෙ නෙවෙයි, පස්සේ තව මාසෙකින් වගේ යන්නේ. එතකොට මේ රේට් හිතේ තියන් ගිල්ල බලපුවාම සමහරට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සමහරට අද රෑ වෙනස් වෙන්න පුළුවන්. මා බැංකුවෙන් නිවේදනය කරනවා නම් මාසෙට සැර. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔයගොල්ලෝ ගිහිල්ලා කරගන්න. ඔය BOC එකේ 1 month මේ 1 year rate එක මම හිතන්නේ වෙනස් වෙලා ඇත්තේ. ඒක සිටිසන් ස්පෙෂල් එක. රයිට්. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.